ලොක්කුත් ආස පොඩ්ඩොත් ආස ෆ්‍රෙන්ච් ටෝස්ට් ගෙදර හදමු. මම අද කියලා දෙන්නම් මේ වගේ ලස්සනට කොහොමද ෆ්‍රෙන්ච් ටෝස්ට් හදන්නේ කියලා. ඉස්සෙල්ලාම අපිට ඕනේ නැවුම් කිරි. ඔයගලන්ට එළ කිරි ගන්න පුළුවන් නම් ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් කිරි පිටි දිය කරලා උනත් ගන්න පුළුවන්. මම එකතු කරන්නේ සීනි පොඩ්ඩක් එකතු කළා මම ඩයට් එකක ඉන්න කෙනෙක් වගේ නම් මේ පැණි එකතු කරන්න. සීනි හොඳට කලවම් වුණාට පස්සේ මම ලුණු චුට්ටක් එකතු කරනවා. ලුණු රස වැඩියෙන් දැනෙන්න දෙන්න එපා. ඊට පස්සේ ඒකත් මම මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපිට ඕනේ බිත්තර. මම පාම්පෙලි දෙකකට හදාගන්න නිසා එක බිත්තරයක් තමයි පාවිච්චි කරන්නේ. වෙන භාජනයකට දාලා බිත්තරේ හොඳද බලලා මේකට එකතු කරන්න. එකපාරටම එකතු කරන්න එපා. මේ විදිහට ඒකත් මම පොඩ්ඩක් කලවම් කරගන්නවා. ඊට පස්සේ ෆ්‍රෙන්ච් ටෝස්ට් වල සුවඳ වැඩි වෙන්න, රස වැඩි වෙන්න, ගුණ වැඩි වෙන්න අපි කුරුඳු කුඩු ටිකක් එකතු කරගන්නවා. මේ විදිහට කුරුඳු කුඩු ගෙදර නැත්තම් කුරුඳු පොත්තක් තලලා ගන්න. ඔය විදිහට ඔක්කොම එකට කලවම් කරාට පස්සේ මම පිඟානකට දාගන්නවා අපේ පාම් පෙත්ත හොඳට පොඟන්න පුළුවන් විදිහට. ඔය විදිහට දෙපැත්තම හොඳට පොඟව ගන්න ඕනේ. පාම් පෙත්ත මේ විදිහට ලෑස්ති කරගන්නකොට අපි පෑන් එකක් ලිපේ තියලා ඒකට මම නම් දාන්නේ මේ පිරිසිදු පොල් තෙල් වඩ පුළුවන් නම් බටර් චුට්ටක් ඇඩ් කරගන්නත් පුළුවන්. පෑන් එකේ තෙල් ටික ඔය විදිහට පෑන් එක පුරාම රත් වෙන්න දෙන්න. ඊට පස්සේ අපි අර ලෑස්ති කරගත්ත පාම් පෙත්ත මේ විදිහට පරිස්සමෙන් පෑන් එකට එකතු කර ගන්නවා. මේ පාම් පෙත්ත පෙඟිලානේ තියෙන්නේ. ඒක නිසා කැඩෙන්න බලනවා. ඔයාලට පුළුවන් නම් මේ වගේ සිලිකන් හැන්දක් පාවිච්චි කරලා පරිස්සමෙන් එක පැත්තක් රත් වුණාට පස්සේ අනිත් පැත්තට දාගන්න. මේක ගොඩාක් වෙලා එක පැත්තක් ෆ්‍රයි කරන්න එපා. එතකොට අර තියෙන මිල්කි ගතිය නැති වෙලා යනවා. ඔය විදිහට විනාඩියක් විතර දෙපැත්ත දාලා පොඩ්ඩක් රත් කරගන්න. මේ එකතු කරන්න මගේ දෙවනි පාම් පෙත්ත. ඉතුරු ඔක්කොම මිශ්‍රණය මම මේ විදිහට හැන්දකින් පාම් පෙත්තට එකතු කරනවා. හොඳට පාම් පෙත්ත පුරාම විසිරලා යන විදිහට මේ මිශ්‍රණය එකතු කරන්න ඕනේ. එතකොට තමයි ගොඩක් මේ පාන් ටෝස්ට් එක අපේ රස වෙන්නේ. දැන් ඔයගලන්ට පේනවා මගේ දෙවෙනි පාම් පෙත්තත් ගානට රෙඩි වෙලා තියෙන්නේ. දෙපැත්තම එක සමාන ෆ්‍රයි වෙලා. මේ වෙලාවට අර කුරුඳු අපි දැම්මනේ. ඒ නිසා ගොඩාක් සුවඳයි මේ අපි හදන කෑම එක. බලන්නකෝ ඔයගලන්ට පේනවා දුම් දානවා. හැබැයි දෙයක් කියන්න ඕනේ මේක උණුවෙන්ම කන්න ඕනේ නැත්නම් සීතල වෙලා කන්න බෑ. අපි හදාගත්ත ෆ්‍රෙන්ච් ටෝස්ට් එක මේ විදියට ලස්සන කරගන්න පුළුවන් ෆෘට්ස් එකතු කරලා. මම කෙසෙල් විතර එකතු කළේ. ඔයගොල්ලෝ ගාව ස්ට්‍රෝබෙරි මොන හරි තියනවා නම් ඒව එකතු කරන්න පුළුවන්. බබාලා ගොඩක් ආස වෙයි. අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙ හම්බෙමු.